අද උදෙන්ම නැගිටිනවා කියලා හිතලම රෑමම එලාම් එක තිබ්බත් වැස්සයි සීතලයි නිසා මම ටිකක් දවල් වෙලා තමයි ඇහැරුණේ. ඉතින් හැමදාම වගේ මදරස්නේ උණු වතුර එකක් බීලා තමයි මම්මගේ දවස පටන් ගන්නෙ. දැන් නම් හොද්දටම දවල් වෙලා බඩගින්නකුත් එනවා. මුලින්ම මම තෙල් එකතු කරගන්නවා. ඊට පස්සේ ඒ තෙල් ටික රත් වුණාම අබ සූදුරු එකතු කරනවා. ඊට පස්සේ මම කෑලි මිරිස් එකතු කරගන්නවා. කෑලි මිරිස් ටිකක් තෙලේ බැදුනම තමයි මම සුදු ලුණු, රම්පේ, කරපිංචා, ලූණු, අමමිරිස් එකතු කරගන්නේ. මම කලින්ම සෝදගත්ත පරිප්පු එකට මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, කහ කුඩු, ලුණු එකතු කරලා ටික වෙලාවක් තියාගත්තා. ඊට පස්සේ අර කලින් බැදගත්ත මිශ්‍රණයට මේ පරිප්පු ටික එකතු කළා. මෙහෙම හැදුවම හරිම රසයි. මගේ විදියට මම බීට්රූට් කරි එකකුත් හැදුවා. ඉතින් දැන් මං බීට්රූට් කරි එකටයි පරිප්පු එකටයි දෙකටම උකු පොල් කිරි එකතු කරගන්නවා. අද මගේ ෆුල් හෙයා වොෂ් ඩේ එක. ඉතින් හෙයාක වොෂ් කරන්න කලින් මම හදාගත්ත ඔයිල් එක ඇප්ලයි කරන්නයි දැන් මම මේ හදන්නේ. මට උපතින්ම හම්බෙලා තියෙන්නේ ගොඩක් ඝන ගොඩාක් කර්ලි හෙයා එකක්. ඉතින් ගැට කඩන්න ගොඩාක් අමාරු නිසා මම සතියට දෙපාරක් හෝ තුන් පාරක් මේ විදියට ඔයිල් ඇප්ලයි කරනවා. මේ විදියට ඔයිල් ඇප්ලයි කළාම මට මගේ කොණ්ඩේ කර්ලි එක සෙට් කරගන්නත් ගොඩාක් පහසුයි. පැය දෙකකට විතර පස්සේ මම හොඳ වොෂ් එකක් දාගෙන මගේ පුංචි යාළුවගේ නිවහනත් පිරිසිදු කරන්නයි දැන් මම මේ හදන්නේ. බය වෙන්න එපා. මම ඔයාලට කරදරයක් කරන්නේ නැහැ. ජෝ මට බයයි. ඉන්න. අර බය කරන්න එපා මාව. බය වෙන්න එපා මට බයයි ඔයාලට බයයි. පනින්න එපා මේකෙන්. පැන්නොත් ඔයාලට බිම තමයි ඉන්න වෙන්නේ. ඔයා පනින්න එපා. බය වෙන්න එපා. අනේ ඔයා බිමට පැනනවා මට බයයි. පනින්න එපා. මම කරදර කරන්නේ නැහැ. කොහමද? ඔයානේ කොහමද කෝ? බය වෙනවා බොරුවට බය වෙනවා. බොරුවට බය වෙනව නේද? යම් අපි ඉතින් දැන් මං කරන්න හදන්නේ
ඔයාලත් එක්කම එකතු වෙලා හිටවපු පැල ටික ලොකු වෙලා නිසා වෙනත් වීදුරු බෝල්ස් වලට ඒ පැල ටික වෙන් කරන එක. මේ පැල ටික තිබුණේ නිකම්ම නිකං කළු ගල් උඩ විසි කරලා දාලා. ඉතින් මං ඒ පැල ටික ගෙදර ගෙනත් හරි ආදරෙන් ලස්සනට බලාගත්ත නිසයි අද වෙනකොට එයාලගේ පුංචි පුංචි මුල් ඇවිත් හරි ලස්සනට සරුවට වැඩිලා තියෙන්නේ. මමත් එයාලව දැක්ක නොදැක්ක ගානට හිටියනම් අනේ අද එයාලා මැරිලා යන්නත් ඉඩ තිබ්බා. අපි හැමෝගෙම ජීවිතවලටත් මේ වගේ අමාරු කාලයක් එනවමයි. මේ පුංචි පැල ටික මට ලොකු පාඩමක් කියලා දුන්නා. අපි හැමෝගෙම ජීවිතවලටත් මේ වගේ අමාරු කාලයක් එනවමයි. මේ පුංචි පැල ටිකට මාව හමුවනාසේ අපේ ජීවිතවලටත් වසන්තය අරගෙන කවුරුම හරි එනවමයි. වසන්තය ළඟ ළඟම එනවමයි. ඉවසන්න, ප්‍රශ්න සියල්ලම විසඳේවි. වසන්තය ඔබව හොයාගෙන ආවම ඔබටම සිතේවි ඔබ සුරංගනා ලොවක ජීවත් වන වග. දෙදස් 24 වසරේ පස්වන මාසයත් මෙසේ අවසන් විය. ඒ වගේම හෙටින් පටන් ගන්න අලුත් මාසය මට මගේ පවුලට වගේම මේ ලෝකේ හැමෝටම එයාලගේ බලාපොරොත්තු ඉටු වෙන ලස්සන මාසයක් වේවා. නොදොටාම දැසේ කවි